සුබෝදෑසනක් මගේ ප්‍රේමණීය දේවදරුවනි. අද දවසේ අපි ශුද්ධ ලියවිල්ල වෙතට ඇතුල් වෙමු. අපි බලමු දෙවෙනි කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. තවද මම විශ්වාස කළමි. ඒ නිසා කතා කළමි ලියා තිබෙන ලෙස ඇදහිල්ලේ එම ආත්මය ඇත්තා වූ අපිත් විශ්වාස කරමු. එබැවින් කතා කරමු. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ වචනය කියනවා තවද මම විශ්වාස කළමි. ඒ නිසා කතා කළෙමි ලියා තිබෙන ලෙස. ප්‍රේමණීය දේව දරුවනි, මේ කිතුණු ජීවිතේ ජයග්‍රහණය තිබෙන්නේ අපේ වචනවලයි. හාලෙලූයා. හාලෙලූයා. උන්වහන්සේගේ වචනය කියනවා අපි යමක් විශ්වාස කරලා ඒක ප්‍රකාශ කළාට පස්සේ ඒක මේ භෞතික තලයට පැමිණෙනවා කියලා. හාලෙලූයා. මේක ඊටමත් ගැඹුරු රහසක්. හාලෙලූයා. ඔබ නිකන් ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරපු පළියට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒක කරන විදිය උන්වහන්සේගේ වචනය අපිට උගන්වනවා. උන්වහන්සේගේ වචනය කියන අපි සිතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. හාලෙලූයා. එවිට දේවල් සිද්ධ වෙනවා. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න, ඔබ ගැලවීමට ඇතුල් වුණේ කොහොමද? ඔබ ගැලවීමට ඇතුල් වුණෙත් ඔබ ජේසුස් වහන්සේගේ ස්වාමිත්වය ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරලා උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වූ බව ඔබගේ සිතින් අදහා ගැනීම තුලින් ඔබ ගැලවීමට ඇතුල් වුණා. හාලෙලූයා. මේක තමයි විදිය. මේක තමයි කිතුණු ජීවිතේ ආශිර්වාදය අත්දකින්නා වූ දේවල් අත්දකින්නා වූ විදිය. ඔබ සිතින් විශ්වාස නොකර මුඛයෙන් කොච්චර ඔබ ප්‍රකාශ කළත් ඒ දේ පැවැත්මට එන්නේ නැහැ. මොකද හදවතේ සිතේ ඩවුට් එකක් තියාගෙන ඔබ මුඛයෙන් කොච්චර ප්‍රකාශ කරත් ගිරවෙක් වගේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. නමුත් අද දවසේ මම ඔබට යම් රහසක් උගන්වනවා. උන්වහන්සේගේ වචනේ කියනවා මම විශ්වාස කළෙමි. ඒ නිසා කතා කළෙමි ලියා තිබෙන ලෙස. අපි විශ්වාස කරලයි කතා කරන්න ඕනේ. හාලෙලූයා. නැත්නම් දේවල් ඔබ කොච්චර කටින් කතා කරත් කතා කරන දේ ඔබගේ සිත තුල නැතිනම් කවදාවත් තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. හාලෙලූයා. උන්වහන්සේගේ වචනේ කියනවා ඇදහිල්ලේ එම ආත්මය ඇත්තා වූ අපිත් විශ්වාස කරමු. එබැවින් කතා කරමු. ඒ කියන්නේ අපි කතා කරාට පස්සේ අපිට විශ්වාස කරන්න බෑ. නමුත් අපි විශ්වාස කරොත් ඒ දේ අපිට කතා කරන්න පුළුවන්. හාලෙලූයා. එතකොට ඒ දේ මේ භෞතික තලයට පැමිණෙන්න යනවා. ඒකට කාලය ගත වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ ඔබගේ ඇදහිල්ලත් එක්ක. ඇදහිල්ලේ විවිධ මට්ටම් තිබෙනවා. හාලෙලූයා. ඇදහිල්ලේ විවිධ තල තිබෙනවා. ඔබ ළඟ ඉන්න කෙනාට ඔබට වඩා ඇදහිල්ල වැඩි වෙන්න පුළුවන්. ඇදහිල්ල අඩු වෙන්න පුළුවන්. හැමෝටම එකම ඇදහිල්ලක් නැහැ. ඇදහිල්ලේ විවිධ මට්ටම් තිබෙනවා. ඔබ ඉන්නේ කොතනද? ඔබගේ ඇදහිල්ල වර්ධනය වෙන්න නම් ඔබ දිනපතා දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ආත්මය තුළට ලබාගත යුතුයි. අන්න එවිට ඔබගේ ඇදහිල්ල වර්ධනය වෙනවා. ඇදහිල්ල වර්ධනය වෙනවා කියන්නේ ඔබගේ කැපැසිටි එක විශාල වෙනවා. ඒ කියන්නේ ඔබ ප්‍රතිඵල ලබන අවස්ථා ගාන, වාර ගාන වැඩි වෙනවා. හාලෙලූයා. ඉතින් අපි ගැලවීම ලැබුවේ සිතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කිරීම තුලින්. ඒ වගේම තමයි අපේ ජීවිතේ හැම දෙයක්ම. හාලෙලූයා. ආර්ථිකය, පවුල, අධ්‍යාපනය, ඔබගේ සුවය, ඔබ සම්බන්ධ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙමයි. විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කළාම දේවල් මේ පොළොවට පැමිණෙනවා. හාලෙලූයා. අපි උත්පත්ති පොතට ගියොත් ලෝකේ ආරම්භය දෙවිතුන් කොහොමද ලෝකය නිර්මාණය කළේ? හාලෙලූයා. උන්වහන්සේ ආත්මික තලයේ උන්වහන්සේ ප්‍රකාශ කරන දේ උන්වහන්සේ විශ්වාස කළා. ඊට පස්සේ උන්වහන්සේ ඒක ප්‍රකාශ කළා. එවිට දේවල් නිර්මාණය වෙන්න පටන් ගත්තා. දේවල් ආරම්භ වෙන්න පටන් ගත්තා. අද ඔබගේ ජීවිතේත් අසාර්ථක වෙලා පරාජය වෙලා ඔබ අසමත් වෙලා ඇති.
නමුත් මගේ ප්‍රේමණීය දේවදරුවනි ඔබ සිතින් විශ්වාස කරලා මුකෙන් ප්‍රකාශ කළොත් ඔබගේ ජීවිතයට ඔබගේ ආර්ථිකයට ඔබගේ පවුලට ඔබගේ ශරීරයට ඔබගේ සුවය උදෙසා තත්ත්වයන් වෙනස් වෙන්න යනවා. අනිවාර්යයි. මොකද දෙවියන් වහන්සේගේ වචනය කවදාවත් අසමත් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනය ජීවමානයි, බලවත්. කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණුයි. ආත්මේ ප්‍රාණය සන්ධි ඇටමිදුළු වෙන් කරන තරමට උන්වහන්සේගේ වචනය කාවදිනවා. ඉතින් ඒ නිසා අද දවසේ මෙයයි දේව පණිවිඩය ඔබ විශ්වාස කරන්න. එබැවින් කතා කරන්න. ඔබගේ ජීවිතයේ තත්ත්වයන් වෙනස් වෙන්න යනවා. සර්ව බලධාරී ජීවමාන දෙවි පියාණනි අද දවසේ මේ පණිවිඩය නිසා ඔබට ස්තුතියි. මේ වචනය ඇසුවා වූ මේ හැම දරුවෙක්ම අද දවසේ උන් යම් ඍණවාදී තත්වයක සිටිනවද? අපහසුතා මැද, ප්‍රශ්න මැද, වේදනා මැද ඉන්නවද? මම තීන්දුව කොට ප්‍රකාශ කරනවා. ඒ හැම දෙයකින්ම උන් එළියට එන්න යනවා. උන්ගේ ජීවිතේ මුල්ලේ මේ හාස්කමක් සිදු වෙන්න යනවා. පවුල තුල ජීවිතය තුල යමක් සිද්ධ වෙන්න යනවා. බලවත් දේ උන්ගේ ජීවිතේ සිද්ධ වෙන්න යනවා. අද දවසේ මේ දරුවන්ව මම ආශිර්වාද කරනවා. අද දවසේ උන්ට මඟ පෙන්වන්නට, දිශා ගන්නවන්නට ඔබේ කැමැත්ත අද දවසේ උන්ගේ ජීවිතවල කරන්න ස්වාමිනී. ඔබගේ දයාතර මේ සභාව බාර කරමින් කැප කරනවා. ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්. හලෙලූයා. මම සභාපාලක දේවගති ප්‍රොපේත යොහන්ඩයස් ජෙසුපීටයි.